මේ දුම්හිඳ ආරණ්‍ය සේනාසනයයි අති දුෂ්කර තැනකි. ඒ වගේම මේක තියෙන්නේ කළු ගලක් යටය. මේ ස්ථානයේ අවශ්‍ය කොන්ක්‍රීට් කණු ගහලා උඩින් සැබ් එකක් දාන්න ආධාරයක් කරනවා නම් සදහැවර පින්වතුනි, එය මහත්ඵල මහානිසංස කුසලයකි. මේ කළු ගල බිදලා ඒ කළු ගලින් ඉස්සරහට සැබ් එකක් දහලා උඩින් බුදු මැදුරක් හදන්න අවශ්‍යතාවය තියේ. සද්ධා සම්පන්න සදහැවර පින්වතුනි, බුදු වදනට අනුව ජීවමාන බුදුරජාණන් වහන්සේට කරන ආමිෂ ප්‍රතිපත්ති පූජාවක් හා සමානයි. බුද්ධ ප්‍රතිමා වහන්සේට, චෛත්‍යරාජාණන් වහන්සේ, බෝධීන් වහන්සේට කරන ආමිෂ ප්‍රතිපත්ති පූජාව ආනන්ද බෝධි කතා වස්තුවේ සඳහන් කරනවා. පිරිනුවම් පාන මංචකයේදී සඳහන් කරනවා, ජීවමාන බුදුරජාණන් වහන්සේගේ ආදාහණයෙන් පසු සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් කර ඉදිකරන සිව්දිසින් චෛත්‍යරාජාණන් වහන්සේ මහත්ඵල පරිසංසය කියා. ඒ වගේම තුන්කල් මහා සංඝරත්නය වෙනුවෙන් කරන සිව්පසය මහත්ඵල මහානිසංසයි. බොහෝ බෞද්ධ භාවයෙන් ආරූඪ දැනුම ඇති ඔය පින්වතුනි, වැඩි විශ්ලේෂණ දෙයක් නෑ. තමාගේ ධාර්ය මහන්සියෙන් උපයා සපයා ගත්තා ධනස්කන්ධයෙන් සත්‍ය ප්‍රමාණයෙන් යන්තාක් ආධාරයක් කරනවා නම්, ඒ ආධාරය සදහැවර පින්වතුනි, සම්බුද්ධ ශාසනයේ පවතින අවුරුදු 5000 කල්ය හේතු වාසනා වෙන තුන්කල් මහා සංඝරත්නය වෙනුවෙන් කරන පින්කම බැවින් මා දුම්හිඳ ආරණ්‍ය සේනාසනයේ බීහේනේ මුනිසිරි හිමිය, ඒ වගේම බැංකු නම්බරය බදුල්ල BOC 85 34 51 15 ගිණුමට ඔබට පුළුවන් හැටි රුපියලකින් හරි ආධාරයක් කරනවා නම්, එය මේ අවස්ථාවේ මහත්ඵල මහානිසංස